මොකක්ද මේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය කියන්නේ? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යටතේ ගිවිසුම්ගත සියලුම ක්‍රීඩකයන් මේ පරීක්ෂණය සමත් වීම අනිවාර්ය වෙනවා. මේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය කොටස් 5කින් සමන්විතයි. දරා ගැනීමේ හැකියාව මැන ගැනීම සඳහා කිලෝමීටර 2ක දුරක් විනාඩි 7යි තත්පර 30ත් විනාඩි 8යි තත්පර 30ත් අතර නිමා කිරීම. එහිදී අවම ලකුණු 1ක් හිමිවන අතර උපරිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 7ක්. ලකුණු 7ක් ලබා ගැනීමට නම් කිලෝමීටර 2ක දුර විනාඩි 7යි තත්පර 30ක් තුල නිමා කළ යුතු වෙනවා. කඩළු අතර දිවීමේදී ඉක්මනින් එක් අන්තයක සිට අනෙක් අන්තය වෙත මාරු වීම සඳහා වූ හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් මීටර 5ත් මීටර 10ත් සහ මීටර 5 වූ දුරක් ඉතා කෙටි වේලාවක් තුල නිමා කිරීමෙන් ඉන් අපේක්ෂා කෙරෙනවා. පිටියේදී කඩිසරව පන්දු රැකීම සඳහා වූ හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් මීටර 20ක දුරක් ඉතා වේගෙන් නිමා කිරීමේ පරීක්ෂණයක්ද මීට ඇතුළත්. හොඳින් ඉපිලී උඩ පන්දුවක් රැකීමට අවශ්‍ය කරන හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් තවත් යෝග්‍යතා පරීක්ෂණයක් ක්‍රියාත්මක අතර එහිදී උපරිම උසක් ඉපිලෙන ක්‍රීඩකයාට ලකුණු හිමි වෙනවා. එමෙන්ම ක්‍රීඩාවට උචිත ආකාරයෙන් ක්‍රීඩකයෙකු ශරීරයේ පවත්වාගෙන යන්නේද පිළිබඳ වූ යෝග්‍යතා පරීක්ෂණය වන්නේ ශරීරයේ මේදය මැන බැලීමයි. එහිදී ක්‍රීඩකයෙකුගේ ශරීරයේ කොටස් 7කින් එම පරීක්ෂණය සිදු කරන අතර එහිදී අඩුම මේද ප්‍රමාණයක් තැන්පත් වී ඇති ක්‍රීඩකයාට වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත හැකියි. ඒ අනුව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ 5 මගින් පිරිනමන සමස්ත ලකුණු සංඛ්‍යාව 29ක්. එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ලකුණු 0.16ක් අතර ලබා ගන්නා ක්‍රීඩකයින් පරීක්ෂණයෙන් අසමත් වන අතර 17ත් 21ත් අතර ලකුණු ලබා ගන්නා ක්‍රීඩකයින් සාමාන්‍ය මට්ටමින් පරීක්ෂණය සමත් වනවා. 22ත් 25ත් අතර ලකුණු ලබා ගන්නා ක්‍රීඩකයින් හොඳම කාණ්ඩයටත් 26ත් 29ත් අතර ඉහළම ලකුණු ලබා ගන්නා ක්‍රීඩකයින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ උසස් කාණ්ඩයටත් එක්වනවා. ගිවිසුම්ගත ක්‍රීඩකයින් 46 දෙනා අතුරින් උසස් කාණ්ඩයට එක් තම ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන ගොස් ඇති ක්‍රීඩකයින් වන්නේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ මැදපෙළ පිතිකරු පවන් රත්නායක පමණයි. සාමාන්‍ය මට්ටමින් එනම් ලකුණු 17ත් 21ත් අතර ලබාගත් ක්‍රීඩකයින් ගණන 16ක් වන අතර ශාරීරික යෝග්‍යතාවය හොඳ මට්ටමක තිබෙන එනම් ලකුණු 22ත් 25ත් අතර ලබාගත් ක්‍රීඩකයින් ගණන 9ක්. කෙසේ වෙතත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ලකුණු 0.16ක් අතර ලබාගෙන එය අසමත් වූ ක්‍රීඩකයින් ගණන 19ක්. එම ක්‍රීඩකයින් වන්නේ වනිදු හසරංග, නුවන් තුෂාර, මතිෂ පතිරණ, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, මහිස් තීක්ෂණ, ධනංජය සිල්වා, දිනේෂ් චන්දිමාල්, අවිෂ්ක ප්‍රනාන්දු, ලහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩසේ, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, අකිල ධනංජය, ඕෂධ ප්‍රනාන්දු, ලහිරු උදාර සහ නිශාන් පීරිස්. මේ අතරින් චරිත් අසලංක සහ මහිස් තීක්ෂණ පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට එක්වීම වෙනුවෙන් යලිත් එම පරීක්ෂණයට සහභාගී වී එය සමත්ව තිබුණා. ඊයේ දිනේ IPL යාමට අවසර ඉල්ලා අධිකරණයට ගිය නුවන් තුෂාර එම පරීක්ෂණයේ සමස්ත ලකුණු සංඛ්‍යාව වන 29න් ලබාගෙන ඇති බවට වාර්තා වන්නේ ලකුණු 5ක් පමණයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය එක්ක සංවිධානය කරන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ තවත් පියවරක් අලුත් අවුරුද්ද නිමවීමෙන් පසු ආරම්භ කරන බවටත් ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙනවා.